සුබ දවසක් මගේ යාළුවන්ට. අදත් පිචර් හබ් channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම මේ ගෙනාපු ෆිල්ම් එක IMDb rates වල 6.4 කගයක් තමයි ගන්නෙ. අద్భుත සිදුවීම් ඇතුළත් මේ ෆිල්ම් එක ලස්සනයි වගේම ත්‍රාසජනකයි. අපි කතාව පැත්තට යමු. මේ කතාවේ ප්‍රධාන චරිතය වන ජෝන් නීතිඥයෙක්. ඔහුගේ පවුලේ ඔහුට පුතෙක් හා දුවලා දෙන්නෙක් ඉන්නවා. ඔවුන් ජීවත් වෙන්නේ කුලී නිවසක. හදිසියෙම ඔවුන්ට මෙම නිවසෙන් යන්නට සිදු වෙනවා. ජෝන් බොහොම අමාරුවෙන් කුලී නිවසක් හොයා ගන්නවා ඔවුන්ට ජීවත් වෙන්න. මුහුදට ආසන්නයේ තිබුණු මෙම නිවසට ඔවුන් පදිංචිට යනවා. ටික දිනක් යන විට මෙම නිවස තුල අద్భుත සිදුවීම් සිදුවන්නට ගන්නවා. පුංචි කුරුල්ලෙක් ඇවිත් රෑ තිස්සේ ගේ ගාව කෑ ගහනවා. ජෝන්ගේ පුංචි පුතාට මේ ශබ්ද ඇහෙනවා. දිනක් ඔහුගේ නිවසට නිර්නාමික ලිපියක් එනවා. ජෝන් මේ ලිපිය ගැන ඔහුගේ යාළුවට කියනවා. දිනක් පුංචි පුතා දකිනවා මිදුලේ කුරුල්ලෙක් මැරිලා ඉන්නවා. පුතා එම කුරුල්ලව මිදුලේ වලක් කාරලා වල දානවා. මෙම නිවසට තවත් නිර්නාමික ලිපියක් එනවා. ෆ්‍රෙඩි කියලා කෙනෙකුගේ නමට තමයි මේ ලිපිය එන්නේ. ජෝන් මේ ගැන හොයන්න පටන් ගන්නවා. ගමේ කඩේ මුදලාලිගෙන් අහනවා ෆ්‍රෙඩි කියලා කෙනෙක් දන්නවද? අපි මේ ඉන්න මේ ගෙදර කලින් කවුරු හරි ඉඳලා තියෙනවද කියලා. මුදලාලි කියනවා ෆ්‍රෙඩි කියලා කෙනෙක් දන්නේ නැහැ. මේ කුලී නිවසේ කවුරුත් මේ තාක් ඉඳලා නැහැ කියලා. මේ කියපු ජෙයින් ජෝන් බියටපත් වෙනවා. දිගින් දිගටම නිර්නාමික ලියුම නිවසට එන නිසා ඔහු මේ ලිපිය විවෘත කර කියවනවා. මේ ලිපිය පෙම්වතියක් පෙම්වතෙකුට ලියපු ලියුමක්. ඔහු මේ ගැන යාළුවා මුණ ගැසී කියනවා. ජෝන්ගේ මේ නිවස තුලින් රැට ශබ්ද ඇහෙන්න ගන්නවා. ඔහුගේ පුතා මේ ශබ්ද අනුකරණය කරන්න පටන් ගන්නවා. ජෝන් තීරණය කරනවා මේ නිවසින් යන්න. ඔහු නිවස අයිතිකරුවා මුණ ගැසී අත්තිකරා මුදල ඉල්ලුවත් ඔහු දෙන්න බෑ කියනවා. ජෝන් එතනින් පැමිණෙන විට එම නිවසේ සේවකයා කියනවා මේ නිවසේ කවුරුත් ඉඳලා නැහැ මීට කලින්. නිවස ඉදි කරන්න කලින් ඔතන සෝන් පිටියක් තමයි තිබිලා තියෙන්නේ කියලා. හදිසියෙම ජෝන්ගේ යාළුවගේ බිරිඳගේ අතපිලිස්සී බව ඔහුට ආරංචි වෙනවා. ජෝන් කල්පනා කරනවා මේ සිද්ධිවල එකිනෙක ගැළපීමක් තියෙනවා කියලා. ජෝන් නැවත ගෙවල් අවිත්‍යාකාරයාගේ නිවසේ මෙහෙකරුවා මුණ ගැසී මේ පිළිබඳ විමසනවා. ජෝන්ට දැනගන්න ලැබෙනවා කොලරාව නිසා මියගිය පිරිසක් මෙතන වල දාලා තියෙනවා කියලා. මෙය 70 දශකයේ සිදුණු සිදුවීමක් බවත් ෆාදර් ෆ්‍රැන්සිස් ඒ දිනවල මෙහි වාසය කළ බවත් ජෝන් හොයා ගන්නවා. එදින රාත්‍රියේ නිවසේ සිටි දරුවන් බිය ගැන්වී කෑ ගහනවා. උදෑසන වෙනද වගේම නිර්නාමික ලිපියක් එනවා. රෝස් විසින් ප්‍රෙඩිට ලියපු ලියුමක්. කොලරාව නිසා මිනිසුන් මිය යන බවත් තමාව බැලීමට එන ලෙසත් එහි ලියා තිබුණා. ජෝන්ගේ පුතාට හදිසියෙම උණ ගන්නවා. ජෝන් ෆ්‍රැන්සිස් ෆාදර් හොයාගෙන යනවා ගමේ පල්ලියට. ගිහින් එහි ෆාදර්ට සියලුම විස්තර කියනවා. ෆාදර් ජෝන්ට කියනවා ෆ්‍රැන්සිස් ෆාදර් හා ෆ්‍රෙඩි ගැන විස්තර හොයලා දෙන්නම් කියලා. හදිසියෙම ජෝන්ගේ පුතාව පරීක්ෂා කළ ડોක්ටර් පල්ලියට කෝල් කරනවා. ඔහු කියනවා පුතාගේ ලේවල සංකුලතා තියෙනවා ගෙදරින් එළියට යවන්න එපා කියලා. එදින රාත්‍රියේ ගෙදරට ලියුම් එවන රෝස් ජෝන්ගේ දියණියගේ ඇඟට ආවේශ වෙනවා. ඇය ජෝන්ගෙන් අහනවා ෆ්‍රෙඩි කවද්ද එන්නේ එයාව බලන්න කියලා. කේන්ති ගොස් සිටි ඇය දුවගේ ඇඟිල්ලක් කඩා දමනවා. දිනක් ජෝන්ට ආරංචි වෙනවා ෆ්‍රැන්සිස් ෆාදර් නැවත පල්ලියට ඇවිත් කියලා. ජෝන් යනවා ඔහු මුණ ගැසීමට. ඔහු ෆාදර්ගෙන් සියලු විස්තර විමසනවා. ෆාදර් සියලු විස්තර ඔහුට කියනවා. ෆ්‍රෙඩි කියන්නේ ගමේ හොඳ පවුලක හැදුණු වැඩුණු තරුණයෙක්. දිනක් ඔහුට රෝස්ව හාම්බෙන් මුණ ගැහෙනවා. ෆ්‍රෙඩිට රෝස් ගැන ආදරයක් ඇති වෙනවා. රෝස් කියන්නේ අනාථ දරුවෙක්. පල්ලියේ හැදුණු වැඩුණු රෝස් වෙරළේ හෝටලයක් කරගෙන යනවා. රෝස් සහ ෆ්‍රෙඩි ආදරය කරන්න ගන්නවා. ෆ්‍රෙඩිගේ නිවසට මේ ගැන ආරංචි වෙනවා. ෆ්‍රෙඩි තීරණය කරනවා ගෙදරින් ගොස් රෝස් සමග ජීවත් වෙන්න. මෙහෙම ජීවත් වෙන මේ දෙන්නට මුදල් අගහිගම් වලට මුණ දෙන්නට සිදු වෙනවා. හෝටලයට පාඩු සිදු වෙනවා. අන්තිමේදී ෆ්‍රෙඩි රැකියාවක් සොයාගෙන නගරයට යන්න තීරණය කරනවා. රෝස් හෝටලයේ තනි වෙනවා. කාලයක් ගත වන විට කොලරා රෝගය ගමට බෝ වෙනවා. මිනිසුන් මිය යන්න පටන් ගන්නවා. ෆ්‍රෙඩිට නගරයේදී ගැහැණු ළමයෙක් මුණ ගැහෙනවා. කලින් ගෙදරින් ෆ්‍රෙඩිට විවාහ වීමට යෝජනා වී තිබූ ගැහැණු ළමයෙක්. රෝස් දිගින් දිගටම ෆ්‍රෙඩිට ලියුම් ලියනවා. ඒ එකකටවත් ෆ්‍රෙඩිගෙන් ලිපියක් නැහැ. රෝස්ට කොලරාව බෝ වෙනවා. රෝහල් ගත කර සිටින රෝස් බැලීමට ෆ්‍රෙඩි රෝහලට එනවා. ඒ වන විටත් රෝස් මිය යමින් සිටිනවා. ෆ්‍රෙඩිගේ පියා දොස්තරගෙන් ඉල්ලීමක් කරනවා රෝස් මිය ගිය බව සිතා ඔහුව වල දමන ලෙසට. එම ඉල්ලීම සලකා බලා වෙරළෙහි රෝස් වල දමනවා. ඒත් රෝස් මිය ගිහින් නැහැ. අධික වර්ෂාව නිසා රෝස් වල දමා තිබූ වලට වතුර පෙරෙනවා. එක විටම රෝස් අවදි වෙනවා. ඒත් වතුර ඇතුළට කාන්දු වී රෝස් මිය යනවා. අතීත කතාව ෆාදර් ජෝන්ට කියනවා. එක් දිනක් ජෝන් යනවා ෆ්‍රෙඩිව මුණ ගැසීමට. ඔහු කොහේදයි විමසනවා. ගෙදරින් කියා සිටියේ ඔහු නිවස හැර ගොස් ගොඩක් කල් කියලා. ජෝන් ෆ්‍රෙඩිට පණිවිඩයක් තබා නැවත නිවසට පැමිණෙනවා. එදින රාත්‍රියේ නැවත රෝස් ජෝන්ගේ දියණියගේ ඇඟට ආවේශ වෙනවා. ෆ්‍රෙඩි තවමත් ආවේ නැති ඇයි කියා විමසනවා. හදිසියෙම දොරට තට්ටු කරන ශබ්දය ඇහෙනවා. ජෝන්ගේ පණිවිඩය ෆ්‍රෙඩි ඇවිත් ඉන්නේ. රෝස්ට හරිම සතුටුයි. ඇය දුවගේ ඇඟෙන් ඉවත් වෙනවා. පසු දිනේ ජෝන් එම නිවසින් යන්නට යනවා. ෆ්‍රෙඩි එම නිවසේ නතර වෙනවා. ඔහු පිස්සෙක් මෙන් එම නිවසේ රෝස් සමග ජීවත් වෙනවා.